ආයිෆෝන් ඔන්න අද මම සංචාරයක් කරන්න යන්නේ වාහනේ කිව්වත් වාහනයක් තමයි කිව්වට සයිකලේ වත් මේ ආව පොඩි රවුමක් මේ නිකන් අපේ ගම වගේ ඒරියා එක ගමේ වගේ තමයි මේ පැත්තේ තමයි ඒ කොරියාවේ වැඩ කරන කම්පැනි තියෙන මේකෙන් එහා පැත්තේ ගෙවල් තියෙන සම්පූර්ණ මම මේ දැකලා මේ නැවතුන පොඩ්ඩක් තමයි ලංකාවේ ගොයිය වතුර නැහැ කියලා දඟලනවා මේ කියන කුඹුරු සාමාන්‍ය කුඹුරු අක්කර දෙකක් විතර තියෙනවා මේ මෝටරෙන් තමයි මේ කුඹුරු කරන්නේ දැනුත් මේ දාලා තියෙන හින්දා මම ආවේ පෙන්නන්න ලංකාවේ වතුර නැහැ කියලා කුඹුරු කරන්න බෑ වතුර නැහැ නිමුයි කියන්නේ වතුර මෝටරේ දාලා තියෙන්නේ මේකෙන් තමයි මේ අක්කර දෙකේ කුඹුරු කරන්නේ ගවුඩට වතුර යන්නේ කොහොමද කියලා හරි පාරේ මේ දාලා මේක මීටරයක් හයි කරලා තියෙන්නේ අර ලයික් කරන මේ බටේ තියෙන මේ ඒක එහෙම ගිහලා අර අයින දිගේ උඩට යනවා මේ මෝටරෙන් තමයි මේ කුඹුරු අක්කර දෙයක් අර යහකොන්ට මේ යනවා දෙන දැලින් එහා පැත්තේ තියෙන කුඹුරු අක්කර දෙකක් කමාරක් විතර තියෙනවා ඔය මෝටරෙන් තමයි අඟල් දෙකකුත් නෑ කමාරුයි අඟල් කමාර මෝටරෙන් තමයි කුඹුරු කරන්නේ ඔන්න මම පළවෙනි මේ අදිනකොට සම්පූර්ණ එක මේ ඒවත් මේ කැලේ වෙනකොට තමයි ඉතිකොල දාලා තියෙන්නේ කොල් ලේසි ශ්‍රමය යන්නේ නැහැ ගොඩ අපි කරනවා දවසල පින්නවසේ ඉතින් කිසිම කැලේට වෙලා යන්නේ වැඩි ශ්‍රමයක් ඉන්නවා ආයි බලන් දෙන්න නේද මේ සුදුලු ආයි තියෙන කැරට් හැදීගෙන ඉන්නේ ඒක ප්ලේට් එකේ අර බිත්තර තියෙන ප්ලේට් එකේ එහෙම ගෙනල්ලා එහෙම දාලා තියෙන්නේ ඉතින් යන කොහොමද ගන්නේ එහෙම තියෙනවා බඩේනේ අපි බලමු කොරියාවේ ගම වටේ රවුම් එන්න මේ පැත්තෙන් ගිහලා මේ පැත්තේ රවුමෙන් ගිහලා මෙහෙම එමු බලන්න කොහොමද කියලා කුෂිකාර්මික රටක් හැබැයි අවුරුද්දේ එක සැරේ මේ කාලේට කුඹුරු කරනවා මේ ඇවිල්ලා පස්වෙනි මාසේ කුඹුරු කරලා ඊට පස්සේ සාමාන්‍යයෙන් සීතල එනවා 10 විතර 10 වෙනි මාසේ විතර වෙනකොට සීතලයි 10 11 තල් මාස හිම වැටෙනවා. එතකොට ඉතින් මේ අස්සන්නේ කුඹුරු කරොත් එක සැරේ ලංකාවේ නම් දෙසරයක් තියෙනවනේ කුඹුරු. අවුරුද්දට දෙසරයක් කරනවනේ. එහෙනම් මෙහෙම යමු අපි ඉස්සරහට කොහොමද කියලා බලන්න වීඩියෝ එකෙන් තමයි බලන්නේ නැත්තම් එන්න කොරියාවට આવොත් මේක බලන්න පුළුවන් කොහොමද කරන්නේ අවුරුද්දට එක සැරයක් කුඹුරු කළා අපි මම ආවේ කුඹුරු පෙන්නන්න නෙවෙයි මම මේ දැකලා ලංකාවේ වතුර නැහැ මෙහෙම ඒක කියන්නේ අර පොර එහෙම ගෙනත් දාලා තින්නේ මොකද කුඹුරු හැබැයි ලංකාවේ පොර රසායනික පොර නෙවෙයි කොම්පෝස්ට් පොර මේ කුඹුරට දාන්න තමයි අර කොට්ටේ අපි නියර දිගේ තියෙන ලංකාවේ මෙහෙම රජෙන් දෙන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් ලංකාවේ කියනවනේ රුපියල් 900ක් කියලා එම් බලමු එහෙම වෙන්නේ නැහැ ඉතින් මේ තියෙන ඩොලර් රේට් එක මේ රුපියල් 200කට දෙන්නේ මේක ගොයියෝට නැත්නම් නිකන් කඩෙන් ගත්තොත් රුපියල් 900ක් අපි රුපියල් නෙමෙයි මෙහෙ සල්ලි වලින් 900ක් 99ක් නෝමයි ගොයියන්ට ලාභෙට දෙනවා ලාභෙට නෙමෙයි මේ සාහනයක් විදියට දෙන්නේ
Oke. Mau. Korea. Trauma. Gama wati rawu. Ada. ඔතර ඒව නම් ඇල මාර්ගෙන් තියෙන මෙතන බන්ට් එකක් තියෙන බන්ටෙන් එන්නේ මේකට ඒත් ඉතින් ආවත් මෝටරෙන් තමයි ගහන්නේ ඔව් ලුණු වගා කිසි තනකොළ ගහක් නෑ ඔව් ලුණු විතරයි කැලේ වෙන්නේ නෑ දැන් මේ දැන් මෙහි අපේ වගේ අර ගොඩාක් කල් තියාගන්න මෙහෙම ගන්නේ කෑම හල. උන් බොහොම කලාතුරකින් තමයි මේකට ගන්න. කැට කපාති දානවා. තමා කියන්නේ මේ බිරිස් ini gitu ini orang ini tuh nih kawah miris kami muli ke video mereka bicara ini bicara bicara kata lagi muli ke bicara kumpul koran patangan ada dua mati itu jadi na ini udah අවශ්‍ය කරන දේවල් තමයි මේ දාලා තියෙන්නේ. අල තියෙනවා, මයිකරවස් තියෙනවා, බඩිරු තියෙනවා. හැමදේම තියෙනවා මේ පහත්. හැමදේම ඒ කියන්නේ දෙවිත් අවශ්‍ය කරන සමානයි. ගන්න පුළුවන් මේ ගෙදර අල්ල පිට. මේ හක්සිතේ වගේ දෙන්නේ. අලු කරන් දෙන්නේ. මේක දින වම්බොට තියෙනවා අර ලුණු දැන් ඒක කාලේ හරි මෙහි ක්‍රමයට කාලේ හරි ගලවන්නේ මිරිස් ඔව් මේ මිරිස් එහෙම හැදෙන කාලයටත් ඔන්න වීඩියෝක් දාන්න හැදෙනවා අයි එක ගහකින් කිලෝ 2 3 කඩන්න පුළුවන් එක සැරේ ඉතින් පොහොර එහෙම වැඩිපුර යන්නේ නැහැ කැලේ ශ්‍රමය අඩුයිනේ මෙහි මේ අර විස නැති කට්ටියත් අල්ලනවා ඒකලත් අර උද්ඝෝෂණ කරන සුදුලු එක දෙන්න සුදුලු කියන ලුණු කියන දෙකම එක දෙකම ගේ මිදුලු ලංකාවේ නම් මල් වට්ටියක් වහ මල් වවන්නවා හැබැයි ගෙදර මේ කන්න දිය නැත් කෑම පොර ගහලා නැහැ විස නැහැ බාසෝට ලංකාවේ වුණා මේ හැලි ගලවන් ගෙදරිය මේ සුදුවකට ගහලා පාරයි හැබැයි මේ ලොකු මේ ටවුන් බද නෙමෙයි මේ ගමේ යමි ගමේ සාමාන්‍ය පාර මේ පාරෙන් එන්නත් ඇයි මම ආවේ ගම්මානෙමද කොහොමද ගෙවල් වල තියන්නේ කියලා ගෙතුලට ගියදන්න ගෙවල් වල කොහොමදයි අහේ පැත්තට ගිහින් මේ ඉන්නේ බයිසිකල් පැදිලා හෙල්මට් තියෙනවා මම ආවත් ගම්මානේ පොලිසියෙන් එහෙම දැක්කත් හෙල්මට් එක Anda ada yang
මම මෙතෙන්ට ගිහලා නම් දැක්කක් පිරියා ලංකාවේ මොන කොපින් බෑගු ප්ලාස්ටික් එක කාලා මෙහෙ දැක්කත් සිරියාවක් බලන්න මේ පොළ කැලලක් තියෙනවද කොච්චර කොහොමද නෑ ඉතින් තියෙනවා තිබුණත් මෙහෙ ඒක දාන්න නෑ ඔෆ්ලෝනවා මිනිස්සු කියන්නේ මෙන්නම සභාවෙන් දාන්නේ මෙහෙ මිනිස්සු මේ වයින් කරා ඒ විදිහට තමයි අදින හැඩගැහිලි මං අර එහා පැත්තෙන් මේ පැත්තෙන් එහෙම ඇවිල්ලා මේ පැත්තෙන් ආවා මේ තියෙන්නේ ගොයම් පැල හිතුවා අතර මල්ලා හිතන්නේ දැන් මේ ගොයිය කරන්නේ මේ පැල හදන එක කරන්නේ මේ ගොයිය පැල හදලා කුඹුරේට අවශ්‍ය පැල ටික මෙයා අපේ ඔක්කොම ඉඳලා මෙයාට ඕඩර් එක දැම්මා කුඹුර පෙන්නවා හැවිල්ල ඉඳලා දෙන්න. ඒතකොට එයා කරන්නේ මේ පැල ඉඳලා. ඒතකොට කුඹුරේ අයිතිකාරයට කරන්න දෙයක් නැහැ. එයා තමයි පැල ඉඳනේ මේ අයිතිකාරය කුඹුර මඩ කරලා දුන්නා. ඔක්කොම ගහම දැන් හරි කිව්වහම එයා ඇවිල්ලා පැල ටික ඉඳලා ගාන කියලා ඉතින් එයා දන්නවා ඉතින් පැලේ හදන්න ඒ තාක්ෂණේ එයා ගාව තියෙන පැලේ ලොකු වෙනවා ඊට පස්සේ ඉතින් ඒතර ටික ගොයිය බලා ගන්න ලොකු පැල ලොකු වෙනවා ගමවට අද හිතනවා ගමවට යන්න නිවාඩු දවස් මේ මෙතනක් තියෙනවා කුඹුරේ නෑනවා එහෙම අර ලොකුවට කරන්නේ කුඹුරේට අවශ්‍ය ප්‍රමාණය ලංකාවේ කරන විදිහට අර කුඹුරෙම පැල් ටික දාන්න එහෙම තියෙනවා ලංකාවේ මේක මැෂින් එකකින් ඉන්නද මෙහෙ අතින් ඉඳන්නේ මේ තියෙන්නේ ගොයන් වපුරන්න කලින් මෙහෙ සිත කාලෙට අනකොල නැති වෙනවනේ ඒ කාලෙට හරක් පාම් තියෙනවා. හරි. ලොකුවට තියෙන. ඒ හරක් පාම් වලට මේව ගෙනියන. කියන්නේ පැක් කරලා අතින් පයින් නෙවෙයි. මැෂින් වලින් ඒ පැක් කළාම කැපුවා ගොයන් කපනවා වගේ මැෂින් එකක් ආවා. මේ කපලා තියෙන්නේ. දිවෙල්නකන් ඉන්නේ. දැන් මේ ටික එකතු කරගෙන යනවා. මේ කපලා තියෙන වේලෙනකනේ. Harapan ya. Mehe godak දේවල් ඔන්න ඔහොම තමයි වෙන්නේ. මේවත් ඉතින් කපනවා. කපලා ඒක පෙන්නන්න නැතුන පෙන්නන්න හරි. හරක්ක දෙන ගෙනියන විදිය සීතා කාලෙට මේව කරගන්න. මම හිතන්නේ රමුෙන් ගෙන්නන්නේ තැම්බෙනවනේ. ඒක නේ. තමයි. වතුරත් එක තිබුණාම තැම්බෙන නිසා අර පිදුරු වගේ වේලලා තමයි ඉන්නේ. ලංකාවෙත් තියෙනවා යනනේ. ස්ට්‍රොබෙරි. ස්ට්‍රොබෙරි වල්ලේ ලංකාවෙත් තියෙනවා කන්නවට කියන්නේ. මම දන්නේ කොහොමද කන්න බෑ මට. ගොඩක් දේවල් ඉතින් ප්‍රශ්න පාරේ වගා කරගන්න. දැන් මේ සීතල කාලේ ඉවරලා මාසයක් විතර ගිහිල්ලා තියෙනවා. මේවට නම් මේ ඇල බන්ට් එකක් දාලා මේ කුඹුර වලට නම් බන්ට් එකක් දාලා මේ වතුර ගන්න. මමත් මතකයි. චේරි නෙමෙයි. එන්නේ නම් චේරි නන්නේ.
මතකද? අර දම්පාට ගෙඩිය, දන් ගෙඩිය වගේ. සාමාන්‍යයෙන් ගෑම් 200ක්. මෙහෙ කොටල් වලින් ඕනන් තුනක් 4ක් විතර වෙනවා. බයිහිව පදින්න හදපු එරියා. තාම නෑ මල්. මල් ඉවර. ඒ මාර හැදෙන. මාර පිටෙන්න ළඟ. සුබ තියෙන. මේ මල් ටික පුපුරාම කොහොමද? මේ මල් ඉවර ඇති. අවසත් දෙකක් ආවනේ. මල් තමයි මේ නඩත් එක නෑ වාහනයන් ගන්න අතරින් මේ අර අතින් යටින් හරි නිකන් ආකාරයක් විතරයි ළඟ ගන්න බෝදා මල් පිපිච්ච නැති හින්දා චුට්ටයි පිපිලා තියෙන්නේ. පිපුණා නම් මේක කහපාට. හැබැයි මේ ඉඳලා නෙමෙයි. නේ ඉඳපු මල් වතන්න නෙමෙයි. නිකන් කලකට තියෙන්නේ. හරි තර බංගු දෙය. මේ අර හතියක් දෙකක් විතර යනකොට හොඳට පිපිලා තියෙනවා. මේ මෙතෙන්ට ලනු ගෙනත් දාලා තියෙනවා. කායිටි කොලේ දාලා ලනු ගෙනල්ලා දාලා තියෙනවා. මිනිස්සුන්ට නිතරම බහින් නම් මාළු බහන. තව මාළු බහන නැහැ. ඒරියා එක කොහමද කියලා බලමු. ගුවන්. මේ ඒරියායි. ටොයිලට් වල කියන්න දෙයක් නැහැ. උඩක් කැප්පේ හැදෙනවා. මොනියා හෝ කරදරයක් වුණා. ආයෙත් සැරයක් මේක ඇට වුණා. ගුවන්. ඒවන ඇට වුණේ. වතුර පිරුණ. आबादी का है हम हरी एक तो अगर देखो मैं क्या वो करते नहीं मैं क्रीम करते नहीं आएगा ये नहीं कहूँ नहीं कहूँ दबाना चीज़ को yang apa? Gue.
ව්‍යායාම කරන්න හදලා තියෙන. කවුරුවක් ගහන්නේ. මං ආවේ පොඩි එකෙන් ඉඳන් ලොකු එකට ඕන හින් යන්න පුළුවන්. ෆොටෝ ගන්න හදලා තියෙන. අරගේ නවින්ද ඒක. ස්පීකර් දාලා තියෙන. මොනවද දෙයක් කියලා. අපදාවක් කුණු කියලා නැති. ඔන්නම තියෙන අපි යන් ඩෑම් එකේ ලොකු දන. ඩෑම් එකේ අවසානයේ මේ ඩෑම් එකේ ලොකු ඩෑම් එකක්. වතුර කොහෙද බැසගෙන යනවා. සුන්දර බස්. माल कैसे बदला ये अन्ना हम बैग में लेके पाल रहा था मैंने वेट किया ना माल कितने घंटे का हाँ मार जाने का दिया तीन होगा नहीं कोई गाड़ी पहना के लगी है माल जाने का तीन पाल रहा මේක තමයි මෙතන තමයි අර වතුර මේ පිසිදු කරන මැදස්ථාන. මේ තමයි වතුර ගන්න. කොහෙන්ද නේද? මෙතන තමයි බට දාලා. ඒක නෙමෙයි. මෙතන මෝටර් එක දාලා. මම තියෙන කමරාවෙම දාලා තියෙන්නේ. එන්න බෑ පාර වහායට වාහනවලට යන්න. වතුර කම්පැනි නම් Ngawur nih, ini ada lihat loh. Ada kok dulu, kemudian lalu ini nih.
අද නම් කට්ටිය ඇවිදින්නවත් නැහැ කි. වෙනද මේ ඉන්න කට්ටිය ගිරලා ඇවිදින්නේ නම් මේ කට්ටිය. අයිසිය පදින්න. ඇවිදින්න. අතනින් පල්ලෙහාට බහින්න තිබිලා තියෙනවා. ඇස්තරේ. යන්න දෙන්නේ නෑ. වහලා තියෙන්නේ. මොනවා හරි දෙයක් උනොත් යන්න කියලා. මාරවල් හදලා ටියුබ් දාලා තියෙන්නේ. ඒකට කට්ටිය නම් ගිහිල්ලා. කියන්නද? හරවල. මම කතා කරා. ඉතින් ඔන්න අපියන් අපේ පාඩුවේ ඔන්න එන මාතාව යාට ගියා ඉතින් තම්බයින සයි අංගටත් හොඳයි මෙතන මාල් බා මේ ඉතින් අර පව කියන එක නෑනේ මම දින නැති චූටි මාළු වහගෙන දන්නව ඉන්නේ යෝඩු නෝනයි මහත්තයයි පුටුවක් ගැන වාඩි වෙලා ඕ මොකද තමයි පාස් පුටුවක් ගැන වාඩි වෙලා මාළු ඉහිද පොඩි මාළු චූටි මාළු කොහොමද ඔක තමයි ජීවිතේ ළඟා වෙන මරා ගන්න වයසට ගිහින් මෙහෙ අරපන් මුග්ග පාව ඒව නැහැ වයසට ගියා පිනක් දහමක් කරන් ඉන්නේ අල්ලනු මාළු ඒක ඉතින් සංස්කෘතියත් එක්ක හැදිච්ච හැටි අපි ටික කරන්න බෑ අපියන් ඉතින් අපි පාට කොහොමද බලන්නේ මේ ලොකු ඒරියයි ये तो तारीफ पर भी देवा का guys, ini kau udah ini nih
නඩත්තු කරන්නේ. කිසිම කෙනෙක් නඩත්තු කරන්නේ නැහැ. සල්ලි එකතු කරන්නේ නැහැ. ගෙදර යනවා. මට අන්න මොනවා හරි දෙයක් වකා කරලා තියෙන කේකට. ගෙදරට. මේක දාගෙන කුණු දාන්න බෝතල් දාන්න. ඒ බෝන. සත්‍යයි. දහසේ ඉඳන්. හරසෙට ඉඳන් විදිහකින් කරා. යනවා. Tiang apa hari mah kita malas ya. Cuci kita lakti lah. Agar sani deh, ya mas. Cuci kita lah nih. Agar sani tu Ini ya istirahat lagi anda bang jangan lagi lah bang dan udah bersih ini bersih dah ini lah lagi na langkah ini sebadah amat tek suruh dengan jalan pula मैं तीते कुबुरට වතුර මොටර වතුර හයි කරලා कुबुरට වතුර ගන්න ඉතින් ලංකාවේ තිබුණා එක දවසයි මම දුන්නේ වල් වැහිලා තියෙන්නේ එක දවසයි තියෙන්නේ පැයක් තියෙවිද එච්චරම දැන් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් ආකල්ප තමයි ඉතින් එහෙම වෙලා තියෙන්නේ ඉතින් මොටරේ තියා කිසි හානියක් නෑ හොරකම් කරන්නේ right ඔය මොටරේ ගියේ කොහෙද මොකක්ද උනේ ඔක්කොම හොයාගන්න පුළුවන් මේ ලයිට් කරනවා කැමරා තියෙන අහු ඔක තමයි ප්‍රශ්නේ ඒ වුණත් මෙහෙ එහෙම හොරකම් කරන්නේ නැහැ saya belum parah kadangnya mengaring ya bilang ini mobil lihat itu sudah punya mesin apa itu ini lalu mau kali nggak dan itu lihat ini area ini dia sangat dia kalau amanan dek kita dong දැක්කත් අද මොකද තාර කට්ටි මෙන්න මම කොරියා තහනක් නැහැ ඉතින් ලංකාවේ තාර හදන අඩි 20ක් 30ක් එහාට ගිහිල්ලා තමයි නේද මොනවද නම් කියලා දන්නේ මේ පාර දිගටම තියෙනවා කුසිකාරණක කට තහන මොකද නැහැ ඉතින් ඒක හොඳයි ඉතින් මිනිස්සු ස්ථීර බෝගන වෙන්නේ වැලුව එතනින් යනවා දෙවි මාල් හැදෙන මාල් තාම සූටි මා දෙවි හැදීගෙන
නම් මතක එන්න චෙරි වගේ જાතිය. නිර්බඳින්නේ නැහැ මේ ලංකාවේ ගල් තියලා බැලලා තියෙන්නේ. ඕල්ලන්නව සම්බෙන්නේ මේ මන්න හැදිලා තියෙන අල જાතියක් තමයි. අර්ථාපලලද මේ වගේ අල જાතිය. පොහොර ගෙනලා වහලා තියෙනවා. ඉතාලේ කදිනවා. සිදුව ඕනට කදිනවා. ලංකාවේ නැයිද? ගොයිය යන්නේ පුතේක. බාර් කාර්යය යන්නේ. පාඩුයි. මෙහෙම නේ. අතනට පෙට්ටි කඩේ තියෙනවා 11ක්. සෝජු. ඔන්න එහෙනම් මම අපේ කම්පැනි බැංගියේ තියෙන ඒරියා එකට මේ කම්පැනි ඒරියා ගෙවල් හදන්න බෑ. එහෙනම් මේ නෝදා අපේ ඒරියා එකේ ටොයිලට් ජංගම ටොයිලට්. හදලා ගිහිල්ලා තියෙන තැන් වල. දැන් මේ කාලේ ගොඩක් මිනිස්සු ඇවිදින නිසා ඕක ගෙනහිල්ලා ඒ අවස්ථාන් වලට තියෙනවා. එහෙනම් ඔන්න එහෙනම් අපි ගම වටේම ගිහිල්ලා ඇවිල්ලා ගම වටේ කියන්නේ එක පැත්තක ඒරියා එක. තව තියෙනවා එහා පැත්තේ අපි තාමානේ ටවුන් එක පැත්තට ඔන්න කිට්ටු වෙන්න ගියේ. තව ඒ තියෙනවා යන්න ඕන පැත්තේ. ඒ වීඩියෝ බලන ගා අලුත් වීඩියෝ එකකින් හමු වෙනකොට එහෙනම් අදට නවත් ජය වේවා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. කට්ටිය හැමෝටම